Hai යාළුවනේ කොහොමද ඉතින් ඔයාලට ඊස්ටර්මික් සිංහල විත් නිරෝෂා YouTube channel එකට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. අපි කතා කරමින් ඉන්නේ උයරලුතුක ස්වර අකුරු ගැන. අද පස්වෙනි ස්වර අකුර ලියමු. උයන්න ඌනා ඌනා උයන්නෙන් එන වචන උඩල් ශරීරය උලහම් ලෝකය ඊළඟ ස්වර අකුර ඌ ඌවන්නා ඌවන්නා ඌයන්න ලියද්දී ඔයාලට හිතෙනවා ඇති මේක දෙකේ ඉලක්කමට සමානයි කියලා. දෙකේ ඉලක්කමේ හැඩේ චුට්ටක් තියෙනවා තමයි. හැබැයි දෙකේ ඉලක්කමට වඩා වෙනසක් වලට පේනව නේද? අපි ලියනකොට අර ගයිණු කිත දානවනේ. ඒක කෙරවලේ ඉරයි ඌ අකුරේ කෙළවරේ ඉරයි දෙකම එක සමාන වෙන්න ලියුවාම තමයි ගොඩක් ලස්සනට අපිට අකුර ලියා ගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් අපි ඌවන්නා වලින් එන වචන ටිකක් බලමුකෝ. ඌර් ගම ඌසි ඉන්දිකටුව. අපි ඊළඟ වීඩියෝ එකෙන් උයන්නෙන් එන වචන 5ක් ඉගෙන ගමු. අදට ගිහින් එන්නම්. ඊළඟ වීඩියෝ එකෙන් ඉක්මනින්ම හම්බ වෙමු. ලයික් එකක් දාලා අද වීඩියෝ එක ගැන කමෙන්ට් එකකුත් දාලා යන්න. නන්රි. மீண்டும் சந்திப்போம்.